Hey guys, කොහොමද? අද එහෙනම් ඇවිල්ලා තියෙන සුපිරිම ප්ලේස් එකකට. කෙලින්ම වෝටර්ෆෝල් එකට ආවද අපි අතන නාන වීඩියෝ එකක් ඔයාලන් දැක්කනේ. දැන් මේ තවත් වෝටර්ෆෝල් එක හැදෙන තැන ඉන්නේ රිවර් එක වගේ ස්ට්‍රීම් එකක්. බාන්න ඕනේ මෙතන ප්ලේස් එක නේ. අපි යන ගමන් ඉන්නේ තාම. ආ යාළුවයි. පැත්තෙන් පේනවා මේ එන වලක් තියෙනවා අතන මේ ප්ලේස් එක guys. ඔයාලට දැන් පේනවනේ අතන ලොකු වලවල් දෙකක් තියෙනවා. වලවලට පයින්න මම නම් පයින්නේ නැහැ. ඒක ටිකක් ගැඹුරුයි. යාළුවා පයින්නවා කිව්වා. පේන ගිල බලමු කොහොමද කියලා. ගයිස් මේක තමයි අර මගේ යාළුවා පැන්න කිව්වේ වල. මේ වල බාන්නකො මාරම ගැඹුරුයි ගයිස්. මේ ඒ කියන්නේ මේක මෙහෙම පෙවුම් නැති වුණාට රිදක් වගේ යටට ගැඹුරුයි. මන් දන්නේ මොන ගත්සහිල්ල මගේ යාළුවා පැන්නද කියලා. මම නම් පැන්නේ නැහැ ගයිස්. මොකද එන්න බැරි වුණොත් ආයි කෙලින්ම යටටම ගියා තමයි. මේ මීට හැපද තියෙන ඊටත් වඩා ගැඹුරුයි. ඒක නම් ටිකක් පේනවා ගැඹුරුයි කියලා යට බැලුවාම. කෙලින්ම ගයිස් නිකන් ලිදක් වගේ. ආයි ගියොත් ගියාම තමයි ආයි උඩට එනවා කියන්නේ ඉතින් ආයි ඩෙඩ් බොඩි එක තමයි ගයිස්. බාණ්ඩු ගැඹුරු ඒ දෙකේ. මාරම නිස්කලංක පරිසරයක් ඉතින් මෙතන තිබුණේ මෙතන ඉතින් අර මේ වල ටිකක් ගැඹුරු නැතුව තිබ්බනම් මරු මේ පැනලා පොඩි හිම කන්නයක් ගන්න තිබ්බා. මේ ඒක ගැඹුරු වෙනකොට පොඩ්ඩක් බයයි ඉතින් පැනලා කවුරුත් බේර ගන්නත් නැහැනේ මේ ඒ වුණොත් අපිට අප්සෙට් වෙනවා. අපි නිකන් පොඩි ෆන් එකක් ගන්න නෙමෙයි ෆන් එක අන්තිමට වෙන පැත්තකට යනවනේ. ඒ හින්දා මම නම් ඒක පොඩ්ඩක් පයින්න පොඩ්ඩක් බය වුණා. යාළුවා නම් පැන්න යාළුවා පැනපු එක පෙන්වන්න විදියක් නැහැ. එයා වැඩි කැමති නැහැ. එයාගේ මුණ පෙන්නනවාට පොඩ්ඩක් එහෙම මේ පොඩ්ඩක් වැඩි සෝෂල් මීඩියා වලට වැඩි කැමති නැහැ. මේ ඕක තමයි ඉතින් මෙතන අපි කරේ. මේ බාන්න ඉතින් හරි ලස්සනයි මේ ප්ලේස් එක. මේ අර පෙන්න වගේ ඇවිල්ලා තියෙන ගයිස් මේ නිකන් මේ වතුරක තන හිටිලා වගේ නිකන් වතුර පොඩ්ඩක් ගලද්දි ගලන ගතිය වගේ අඩු වෙලා දැන් මෙතන මේ පොණ්ඩයක් වගේ තියෙනකොට මෙන්න මේකත් මාරම ගැඹුරුයි යටට. ඒක බැලුවහම පේනවා මේ කැමරාවකට පේන්නේ නැහැ. නමුත් පට්ට ගැඹුරු යට එන ගලක් තියෙනවා. මේ ඔක තමයි ඉතින් නිව්සීලන්ත වල නේචර් එක. වැඩි මිනිස්සුත් නැහැ. මොකද අපි දැන් විතරයි මෙතන හිටියේ. මේ වගේ ඉතින් ෆුල් රිලැක්ස් කරන්න පුළුවන් තනිකර නිව්සීලන්ත කියන්නේ ඉතින් නේචර් එකයි රිලැක්සේෂන් තමයි. අපි මෙතන ඉවරලා අපි ගියා ඊට පස්සේ සුබුරු ප්ලේස් එකකට මේ නාන්න. රෙරේ ෆෝල්ස් කියලා දැන් මේක තව ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක. එතනත් මාරම ස්ලිපරි මේ නිකන් ලිස්සනවා මාර විදියට. ගල් නිකන් අර පාසි වගේ බැදිලා මාර විදියට ලිස්සනවා. මම අතට ලිස්සලා එතන ගියා වතුරටම. වතුරට යන්න කලින් වතුරටම ගියා. මේ එතනත් බාන්න එතන රෙරේ ෆෝල්ස් කියලා කියන්නේ. පොඩ්ඩක් මම කලින් වීඩියෝ එකත් පොඩ්ඩක් පෙන්නුවා එතන ඇවිල්ලා. සෝ මේ තියෙන රෙරේ ෆෝල්ස් ගයිස්. මේ ඔක මම කලින් වීඩියෝ එකත් ඔයගොල්ලන්ට පෙන්නුවා. නමුත් අර මට මේ වතුරට බැස්සේ නෑ මම මේ තනියෙන් ආපු හින්දා. අද මං යාළුවත් එක්ක ආපු හින්දා පොඩ්ඩක් අපි බැස්ස වතුරට. පට්ටම සීසලා වතුර. ඒ වුණාට සමයක හින්දා එච්චර ලොකු ගාණක් නෑ මේ. දැනත් ඉතින් මිනිස්සු අඩුයි. මිනිස්සු කීප දෙනෙක් තමයි හිටියේ අපි එද්දිත්. මෙතනත් අපි මේක පොඩ්ඩක් වෙලා නාලා අපි හැම ඊට පස්සේ මෙතනින් ගියා මේ මෙතන වතුර පාණ්ඩු දැන් බැස්සාම මාර සීතලයි වතුර මේ මාර ගතිය ඉතින් මෙතන. ඔයගොල්ලන් නිව්සීලන්ත වල ඉන්නවා නම් ඇවිල්ලා බලන්න මේ ප්ලේස් එක. මේ ඇත්තටම බලන්න වටින ප්ලේස් එකක්. මේක තියෙන්නේ බිස්බර්න් වලින් කිලෝමීටර් 30ක් 40ක් විතර පොඩ්ඩක් ඇතුළට යන පොඩි ගමක තමයි මේක තියෙන්නේ. රෙරේ කියලා. රෙරේ ෆෝල්ස් කියලා තමයි මේක කියන්නේ. නිව්සීලන්ත ආවොත් අනිවාර්යෙන් මේක ලිස්ට් එකට ඇඩ් කරගන්න. මේකත් මරු ප්ලේස් එකක් ඇවිල්ලා නාලා ආලා ඕන්නම් පොඩි බියර් එකක් දැක් ගහලා එහෙම යන්න පුළුවන් ප්ලේස් එක. Super. Are you going to swim? Yes. Maybe we can swim on the other side. On the other side. Hey. Going to shower, bro? What? You want to shower there? I better not. Okay. I did many times. You did? Yes. Oh, okay. On this waterfall. Is it too powerful to stand underneath? Yes. I mean, not really. Yeah, over. But nice place, eh, bro? So, other side is like a pool, right? Pool. Just jump straight to the pool, bro. I mean, that guy got the new car, bro. Taking the photo. I can put it on the shower, bro. Yeah.
But I feel like jumping there, bro. Yeah, you can jump. Definitely, yeah. You can hold on. You think it's cold, bro? Don't worry about that one. Yeah, yeah. It's going to be cold, but who cares, right? Yeah. I'll just keep it short. Yeah. Don't worry. Yeah, yeah. Where's your phone? Ah, yeah, that's right. Go here. Go. What? I can't get my shorts, bro. Bro. I got all that up. Oh, right. Need to crawl. You need to crawl. Bro. එහෙනම් guys මේ වීඩියෝ එක මෙතනින් end කරනවා. මේ අපි මේ වගේම තව අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. අද ඉතින් පොඩි ෂෝට් වීඩියෝ එකක් ගෙනාවේ අපි මේ පෙරේ ෆෝල්ස් වලට ආපු එන්න කියලා හිතුවා යාළුවා මායි දවල් ඊට පස්සේ හිතුවා ඒක ඔයගලන්ට පෙන්නනවා කියලා වීඩියෝ කරලා අපි කරපු දේවල් මේ එහෙනම් අපි ආයේ අලුත් vlog එකකින් හම්බ වෙමු. මේ එහෙනම් අර මගේ යාළුවට ලිස්සනවා කියලා කියන්නේ අපෙන් මේ අපි එන අලුත් vlog එකකින් හම්බ වෙමු guys. මේ එහෙනම් එන හැමෝම හොඳින් ඉන්න. එහෙනම් අලුත් vlog එකකින් හම්බ වෙමු. හැමෝටම bye.